මගේ ආදරණීය රැජින, ඔබ මේ ගෙදරට කරපු කැලල. අර අමුතු ජාතිකාරයා එක්ක යාළු වෙලා තමුන්ගේ ජීවිතේ විනාශ කරගත්තා නම් දැන් ඔහේ කර පිටින්ම ගිහින් ජීවත් වෙන්න ඕන. අපහු මේ ගේට්ටුවෙන් එන්න හිතන්න එපා. ලෝකයේ දියුණුම නීතිඥයෙකු විජයබාහු තම එකම දෙයනේ වූ සමිතාව කිසිදු අනුකම්පාවකින් තොරව ගෙදරින් එළියට තල්ලු කළේය. අනේ මහත්තයා, අපේ දුවට සමාවෙන්න. එයාට මේ ගෙදර ඉන්න දෙන්න. සිරිමාලි කඳුළු පිළිදෙනකින් මැද ආයාචනා කළේ සමිතාට රැඳී සිටීමට ඉඩ දෙන ලෙසයි. සත්‍ය සමිතා කඩා වැටෙමින් ආපසු විජයබාහුගේ අතේ එළීමට උත්සාහ කළාය. ඔහු පිළිකුලෙන් ඇගේ අත ගසා දැමීය. ඔබේ ඔය කටින් මට තාත්තා කියන්න එපා. මට ඔබ වගේ දරුවෙක් නෑ. විජයබාහු සමිතාගේ බඩු බාහිර අදිය අසුරා තිබූ ප්‍රවලින් බෑගය හැඩේ හිඟටම දමා ගසා දඩාස් ගාදර බසා දැමීය. අසරණ වූ සමිතා බෑගය රැගෙන ගේට්ටුවෙන් පිටතට ගියාය. සිරිමාලි කඳුළු අගුරුවමින් ඇය දෙසම බලා සිටියාය. අනේ මට සමාවෙන්න අම්මේ. සමිතා ආපසු හැරී බලා තොල් මැතිරුවාය. සිරිමාලි බොඳ වූ බෑසින් සමිතා නොපෙනී යනතුරු බලා සිටියාය. මොන වරදක් කළත් ඇය සිරිමාලිගේ ලේකිරෙන් හැදුණු දෙයනියයි. නමුත් විජයබාහුගේ දැඩි විනය හා කෝපය නිසා දේනිය වෙනුවෙන් ඇයට කිසිවක් කිරීමට නොහැකි විය. සිරිමාලි ඔතන හූල ඉන්නේ නැතිව ගිහින් තමුන්ගේ වැඩක් බලා ගන්නවා. විජයබාහුගේ කටහඬට කීකරු වූ සිරිමාලි යටි සිතින් දැවෙමින් තම වැඩ සඳහා පිටත්ව ගියාය. මම දැන් කොහෙද යන්නේ කියලා අයියා මේ ගැන දන්නේ නෑ. දැනගත්තොත් එයා මොනවා හිතයිද දන්නේ නෑ. සමිතා කඳුළු සලමින් පාර දෙකේ ඇවිද ගියාය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍යාවකි. ඇයට මේ ඉරණම අතුයි තිබුණේ මාසයකට පමණ පෙර තම පෙම්වතා වූ අකිල අතිනි. අකිල යනු පිට පළාතකින් පැමිණි සාමාන්‍ය වඩු කාර්මිකයෙකුගේ පුතෙකි. විජයබාහු අකමැති වූයේ ඔහු දුප්පත් නිසාය. පීඨය අනේ අයියේ දැන් හොඳටම රෑ වෙලා. අපි යමුකෝ. අපි මිහිල්මු මගේ රැජින. මත්පැන් පානය කර සිටි අකිල අඩ සිහියෙන් කෙඳිරුවේ සමිතාගේ උරහිසට බර වෙමිනි. ඔවුන් පැමිණ සිටියේ සමිතාගේ මිතුරියක වූ ප්‍රියන්තිගේ උපන්දින සාදයටය. ප්‍රියන්තිගේ අයියලා සමග එක්ව අකිල හොඳටම පානය කර තිබුණි. ඔහුට නැගිට ගැනීමට පවා අපහසු විය. සමිතා අද රැට මෙහෙ නවතින්න. මොකක්ද ප්‍රියන්ති එහෙම පුළුවන්ද? අනේ බය වෙන්න එපා. තාත්තාට කෝල් එකක් දීලා කියන්න. බැරි නම් මට කියන්න, මම අන්කල්ව ෂේප් කරගන්නම්. ප්‍රියන්තිගේ විශ්වාසය මත සමිතා විජයබාහුට හැමතුමක් දුන්නාය. ප්‍රියන්තිගේ ගෙදර නිසා බොහෝ අවසර දුන්නේය. වැඩේ හරි ප්‍රියන්ති. ඒත් අකිල අයියා ඔබ ඉස්සරහ කාමරේ ඉදී. ඔබ මගේ කාමරේ ඉඳපන්. හරි බං. මම ගිහින් අකිලව ඇඳට දාලා එන්නම්. නමුත් සිදුවේ ඔන්නසිතු දෙයකි. අවිඥානිකව සිටි අකිල අතින් එදා සිදු වූ දේ නවත්වන්නට සමිතාට නොහැකි විය. පසුදා උදෑසන ඇඳ අසල නිදා සිටි සමිතාව දුටු විට අකිලට තමන් කළ වරද වැටහිණි. සමිතා අකිලගේ කෑගැසීමට අවදි වූ සමිතාට පෙර දින රාත්‍රියේ සිදු වූ දේ සිහි විය. එය හැඳ මත තිබූ ලී පැල්ලම් දුටුවාය. සමිතා ගසා හඬන්නට වූවාය. අකිල ඇය සනසන්නට දැරූ උත්සාහය නිෂ්ඵල විය. නැවත වර්තමානයට හිමින් ඉදිරියට ගිය සමිතාට බලාපොරොත්තු නොවූ ලෙස පාරේදී අකිල මුණ ගැසුණි. සමිතා දුකෙන් ඔහු දෙස බැලූ ඇය හැඳුම් බරව කෙඳිරුවාය. සමිතා එන්නේ කොහෙද තනියම යන්නේ? මොනවද ඔය බෑග් එකේ? ප්‍රශ්න වලක් අසමින් යන අකිල ඉදිරියේ සමිතා නිරුත්තර වූවාය. ඇය නැවතත් බිම බලාගෙන හඬන්නට වූවාය. සමිතා ඇයට කියන්නට ගිය දේ ඉටි ගැසීම නිසා පිට වූයේ නැත. සමිතා මගේ රැජින. මේ ඔයා අනන්නේ මොකද උනේ? මම ප්‍රෙග්නන්ට්. සමිතා කටට ආදේ එසේම කියා දැමුවාය. මොකක්ද? ඔයා කොහොමද දන්නේ? අද උදේ මම එක දිගටම වොමිට් කරද්දී තාත්තා ડોක්ටර් කෙනෙක්ව ගෙන්නුවා. තාත්තගේ යාළුවෙක් ડોක්ටර්. එයා කිව්වා එතකොට ඒ නිසාද ඔයාව ගෙදරින් එළෙව්වේ සමිතා. වෙලා තිබෙන දේ තේරුම් ගත් අකිල එසේ අසද්දී සමිතා නැවතත් හැඩ වැටුණාය. අකිල ඇයව සනසන්නට උත්සාහ කළේය. පාරේ අනන්න එපා බබා. කොන් නගින්න බයික් එකට.
අපි කොහෙද යන්නේ අයියේ? අපේ ගෙදරට. අද ඉඳන් මේක තමයි ඔයාගේ ගෙදර. සමිතාව බයික් එකට නගලාගෙන අකිල කෙලින්ම ආවේ තම නිවසට. මේ දොරකඩ සිටියේ අකිලගේ මව රත්නාවලිය. සිදු වූ දේ කෙටියෙන් රත්නාවලියට පැහැදිලි කළ අකිල ඇයත් සමග එක්ව තම කාමරයේ පිළිවිලක් කර සමිතාට එහි ඉන්නට ඉඩ දුන්නේය. ඇයගේ කාමරයේ සුව පහසුව නැතත් මේ මොහොතේ වේද ඇයට මහත් සහනයක් විය. දැන් මොකක්ද අකිල අයියේ අපි මේකට කරන්නේ? අපි මේ දරුවා හදාගමු මගේ රැකින. ඒ අතරේ කොහොම හරි කැම්පස් එකේ වැඩක් කරගමු. බය වෙන්න එපා. මම ඉන්නවනේ මගේ කෙල්ලට. සමිතාගේ හිස හතගාමින් අකිල කියද්දි සමිතා සැනසීමෙන් ඔහුගේ උරහිසට හිස තබාගෙන සිටියාය. අකිල හිමීට පහත් වී සමිතාගේ කුස සිපගත්තේය. විජයබාහු අකිලට අකමැති වූයේ ඔහු දුප්පත් වඩු කාර්මිකයෙකුගේ පුතෙක් නිසාය. කවදා හෝ ක්‍රියාවෙන්ම මේ සියල්ලට පිළිතුරු දීමට අකිල අදිටන් කරගත්තේය. දැන් මොනවද පුතේ ඔයාලා කරන්න හිතාගෙන ඉන්නේ? රත්නාවලී ඇසුවේ අකිලගේ පියා වූ සුමනදාසද පැමිණ කතාව අසාගෙන සිටියදී වෙන මොනවා කරන්නද අම්මේ? දරුවා නැති කරලා පවක් කරගන්න අපිට බෑ. මගේ වරදින්නේ සමිතාට මෙහෙම වුණේ. අපි දරුවවත් හදාගන්නවා, කැම්පස් එකේ වැඩක් කරගන්නවා. හොඳ තැනකට ඇවිත් විජයබාහු මහත්තයාට මම කවදා හෝ ක්‍රියාවෙන් උත්තර දෙනවා අම්මේ. අකිලගේ ධෛර්යය ගැන සමිතාට පුදුම සිතිනි. දැන් ඉතින් මුන්න දේවල් ආපස්සට ගන්න බෑනේ පුතේ. ඒ නිසා ඔය දෙන්න ඔය කියපු විදිහටම වැඩ කරන්න. නුව කැමති කාලයක් මෙහි ඉන්න පුළුවන්. සුමනදාස කීවේ සමිතාගේ ඇස්වලට කඳුළු පිරෙද්දී. අනේ පුතේ, දරුවා ලැබුණම මම බලාගන්නම්. සමිතා කඳුළු වගමින් ගොස් රත්නාවලී වැළඳගත්තාය. එයට රත්නාවලී දැනුනේ තමන්ගේම මවක් ලෙසිනි. එදා සිට සමිතා ඒ ජීවිතයට හුරු වූවාය. විජයබාහුට හොරෙන් සිරිමාලි නිතරම සමිතාව බලන්නට ආය. ඇය හැකි සෑම විදිහකින්ම ඔවුන්ට උදව් කළාය. සමිතාට දරුවා ලැබුණම රත්නාවලී දරුවාව බලාගත්තාය. සමිතා අකිලත් ඔවුන්ට යා හැකි ඉහළම තැනට ගියහ. විජයබාහුගේ නීතිඥ ආයතනය බලා සිටියදී කඩා වැටුණි. සමිතාටත් මේ බලා සිටින්නට අපහසුවද විජයබාහු තම පිය වූ නිසා ඇය නිහඬ වූවාය. විජයබාහු අපේ ආයතනය ආපහු සල්ලි දීලා අරගෙන. සිරිමාලි විජයබාහු ළඟට ඇවිත් කීවේ මහත් නොයවසිලිකිනි. නමුත් විජයබාහු ඇයට ඇහුම්කන් දුන්නේ අමාරුවෙනි. ඉතින් මේකෙන් අපිට ඇති වැඩේ මොකක්ද සිරිමාලි? දැන් මේක අපේ ආයතනය නෙමෙයි. ඒක අයිති අමරසිංහට. ඔහුගේ පුතාට අපේ දුවව බන්දලා කරගන්න බැරි වුණු වැඩේ මාව පුළුවන් තරම් වටලා ඔය කරගත්තේ. විජයබාහු කීවේ කේන්තියෙනි. අමරසිංහ යනු විජයබාහුගේ ව්‍යාපාරික හවුල්කරුවිය. දැන් ඒ වලින් වැඩක් නෑනේ විජයබාහු. මම ඔයාට කිව්වනේ මේ දුවට ආදරේට නෙමෙයි කියලා. අනික ඔයා දන්නවද කවුද ආපහු ආයතනය සල්ලි වලට අරගෙන තියන්නේ කියලා? කවුද? විජයබාහු ඇසුවේ උදාසීනමය. අපේ අකිල පුතා. සිරිමාලි සිනහවකින් මුහුණ පුරවාගෙන කියද්දි විජයබාහු අකුණක් ගැසුවා මෙන් පුටුවෙන් නැගිටිනි. කියා. ඔය කියන්නේ අර වඩුකාරයාගේ පුතාද? හෝ වඩුකාරයාගේ පුතා නෙමෙයි. ඒ දරුවා දැන් මේ පළාතේ ප්‍රසිද්ධ නීතිඥයෙක්. අනිත් එක ඔයා එදා එළවල දාපු අපේ දුවගේ හස්බන්ඩ්. සිරිමාලි තරමක් කේන්තියෙන් කියද්දි විජයබාහු ආපසු පුටුවේ වාඩි වූයේය. එහෙනම් අන්තිමට මගේ කෙල්ල දින්නා. මම ඒ කොල්ලාට අමුතු ජාතිකාරයා කිව්වා. අන්තිමට අමුතු ජාතිකාරයා වුණේ මම. විජයබාහු සුසුමක් පිට කළේය. දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ විජයබාහු. අපේ දුවයි ඒ කොල්ලේ යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි.
දැන් එයාලව නවත්වන්න කාටවත් බෑ. සිරිමාලි කීපේ අසා විජයබාහුට තමා ගැනම දැනුනේ දැඩි ලැජ්ජාවකි. තමා වඩුකාරයගේ පුතා කියා අපහාස කළ අකිලම තමාට අහිමි වූ ආයතනය මිලදී ගැනීම විජයබාහු ලැජ්ජාවට පත්වීමට හේතුවක් විය. දැන් අපි මොකද කරන්නේ සිරිමාලි? ඔයා හිතනවද ආපහු ආයතනය අපේ අතට ගන්න පුළුවන් වෙයි කියලා? විජයබාහු එසේ අසද්ද සිරිමාලිට හොඳටම කේන්ති ගියේය. ඔයාට නම් ලැජ්ජාවක් නැහැ විජයබාහු. මෙච්චර දෙයක් වෙලත් ඔයා තාම කල්පනා කරන්නේ ආයතනය ගැන විතරයි. දුව ගැන ඔයාට කිසිම ගාණක් නැහැ. ඒක අයිති දැන් ඔයාට නෙමෙයි විජයබාහු. ඒක දැන් අයිති දුවගේ හස්බන්ඩ්ට. ඔයා අර වඩුකාරයගේ පුතා අමුතු ජාතිකාරයා කියලා අපහාස කරපු කෙනාට. ඔයයි දැන් අමුතු ජාතිකාරයා. විජයබාහු අකිල පුතා නෙමෙයි. ඔයාට ලැජ්ජා බය දෙක යන්තම්වත් නැත්නම් ඔයා එදා ඒ අපහාස කරපු කෙනා ඉස්සරහට ආපහු යාවි. සිරිමාලි තරහින් කෑගසා එතනින් යන්නට ගියාය. එගේ වචන විජයබාහුගේ කන් ඇතුලේ ගංකාර දුන්නේය. ඔහුට තමා ගැනම දැඩි ලැජ්ජාවක් දැනුනි. චූටි පුතා, මැණික ඈතට යන්න එපා. රළ සැර වැඩි. ඔයාව ගහගෙන යයි. හරි අංකල්. මම මෙතන ඉන්නේ. අත්තම්මා ඉන්නවනේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. අකිලගේ සමිතාගේ අවුරුදු 3 පුංචි පුතා. පුංචි නිපුණව රත්නාවලී බලාගත්තේ සමිතයි අකිලයි කැම්පස් එකේ ඉගෙන ගන්නා අතරතුරයි. ඒ වුණත් ඔවුන් නිපුණට රැඩුවක් නැතිව ආදරය දුන්නා. පුංචි නිපුණ රත්නාවලී සමග රළ පාගද්දී සමිතා අකිල සමග වැලේ වාඩි වී ආසාවෙන් බලා සිටියේ ආච්චි අම්මා මිනිපිරිත් සෙල්ලම් කරන අයුරුයි. අකිලත් බොහොම නිවුණු විදිහට ඒ දෙස බලා සිටියේ ලොකු සැනසීමකින්. තාත්තාට කතා කළාද සමිතා? අම්මට නම් කතා කළා අයියේ. තාත්තා දැන් පසුතැවෙනවලු එයා කරපු දේවල් ගැන. මාව එලවගත්ත එකට දුකයිලු දැන් එයාට. ඇත්තම කිව්වොත් එයා දැන් හැමදේම තේරුම් අරගෙනලු ඉන්නේ. සමිතා කීදේ අසා අකිල සුසුමක් හෙළුවේ සමිතාගේ ඔළුවත් හිමින් අතගාමින්. මම කිව්වනේ මගේ රැකින. තාත්තා කවදා හරි ඇත්ත තේරුම් ගනී. ඒ තේරුම් ගත්ත දාට දුක්වේ කියලා. අකිල කීදේට එකද වෙමින් සමිතා හිස සලද්දි අකිල තත්පර කිහිපයක් ඒ මුහුණ දෙසම බලා සිටියේ යමක් කියන්නට අවශ්‍ය වූවක් මිනි. අකිල තමන් දෙස බලාගෙනම සිටිනවා දුටු සමිතා කලබලයෙන් ඇසුවාය. අකිල සිනහවක් පා හිස දෙපසට වැනුවේය. ඔයා තරහ වෙන්නේ නැත්නම් මම දෙයක් කියන්නද සුදු? අකිල එකපාරටම හසද්දි සමිතාගේ කටකොනේ සිනාවක් හැදිනි. අනේ මම මොකටද ඔයා එක්ක තරහ වෙන්නේ මැට්ටෝ? සමිතා සිනාසෙමින් කීවත් අකිලගේ මුහුණේ තිබුණේ බැරෑරුම් පෙනුමකි. සල්ලි නිසා, තනතුරු තානාන්තර නිසා ඔළුව උදුම්වාගෙන හිටපු ඔයාගේ තාත්තා වගේ ඇයට ඇත්ත තේරුම් යන්න නම් මොහොම වෙන්න ඕන සමිතා. මම තරහකට කියනවා නෙමෙයි. ඒක තමයි ඇත්තම කතාව. තමන්ගේ පියාට එහෙම කතාවක් කියව එක ගැන සමිතාට දුක සිතුණත් ඒ කතාව ඇත්ත නිසා සමිතාට මුකුත් කියන්නට හිතුනේ නැත. ඔයා දුක් වෙන්න එපා මගේ රැකින. ඔයාගේ තාත්තා පව් නිසාමයි මම එයාගේ බිස්නස් ටික අරගත්තේ. ඉවසලා ඉන්න. සේරම හරි විදිහට විසඳේවි. අකිල සමිතාව උරයට හේතු කරගෙන ඇගේ හිස අතගද්දි සමිතාත් නිහඬවම නැවතත් බලා සිටියේ ඔවුන්ට රඩි කිහිපයක් ඉදිරියෙන් රළ පාගමින් සිටින නිපුන් සහ රත්නාවලී දෙසය. අනේ තාත්තේ මොකද මේ එළියේ ඉන්නේ?
ඇතුළට එන්නකෝ. අම්මා තාත්තත් එක්ක එන්න ඇතුළට. විජයබාහු සිරිමාලි සමග එළියේ සිටිනව දැක සමිතා ඒ දෙදෙනාට ඇතුළට එන්නට ආරාධනා කළාය. විජයබාහු බිම බලාගෙනම ගෙට ඇතුළු වුවත් ඒ විසල් නිවස දිහා නොබලා ඉන්නට ඔහුට නොහැකි විය. ඒ නිවස මාලිගාවක් වගේ, හරියටම බැලුවොත් සුරපුරයක් වගේ. සමිතා සේවිකාවක් කැඳවා බොන්න යමක් ගෙනෙන්න යාවේ විජයබාහු පුදුමයෙන් බලාගෙන සිටියදී සිරිමාලි කිසිම පැකිලීමකින් තොරව සමිතා සමග කතා කළත් විජයබාහු බිම බලාගෙනම සිටියේ සමිතාගේ මුහුණවත් බලන්නට තිබූ ලැජ්ජාවටය. අම්මයි තාත්තයි කොයි වෙලාවෙද ආවේ? මම මේ ඔෆිස් එකේ මීටින් එකක් ඉවර වුණ ගමන් අම්මා. ඉතින් කොහොමද? තාත්තේ තේබිවද? කෑම ටිකකුත් කාලා යමු. අකිල ගෙට ඇවිත් වාඩි වෙන්නටවත් පෙර විජයබාහුලා සිටි තැනට ඇවිත් කතා කළේ හිතේ කිසිම කාටක් නැතිව. තමන්ගෙන් අපහාස ලැබපු එහෙත් තමන්ගේ තැන අද ඉන්න අකිල තමන් සමග අද මේ විදියට කතා කරද්දී විජයබාහුට දැනුණු ලැජ්ජාවට පොළව පලාගෙන යන සිතුනි. විජයබාහු බිම බලාගෙනම සිටියත් සිරිමාලි කිසිම පැකිලීමකින් තොරව අකිල සමග කතා කළේ විජයබාහු අකිලට මුහුණ දෙන්නට පවා මැලි වෙද්දීය. තාත්තේ මොකෝ කතා නැත්තේ? තාම තරහින්ද මාත් එක්ක? විජයබාහුගේ අත් දෙකෙන්ම අල්ලගෙන අකිල සුහද විදිහට ඇසුවේ විජයබාහුගේ ඇසින් කඳුලක් වැටෙද්දීය. තාත්තේ මේ සමිතා මේ බලන්නකෝ. සමිතා ටිකක් ඈතට වී බලා සිටියේ ඇස්වලින් කඳුළු වගුරුවමින්. සිරිමාලි ඇගේ අතට තට්ටු කර විජයබාහු සමග කතා කරන්නේ ඉල්ලීමක් කළාය. සමාවෙන්න තාත්තේ. විජයබාහුම සමිතා ගාවට ගොස් අත් දෙකත් එකතු කරගෙන සමාව ඉල්ලුවේ දෑසින් කඳුළු වගුරුවමින්. සමිතා ඒ දෑතින්ම අල්ලලා පහතට කළේ හිකියක් හිර කරගෙනයි. තාත්තා චත් සමාවෙන්න දූ. විජයබාහු දේනිය බදාගෙන හලන්නට ගත්තේ සිරිමාලිගේ දැස්සටත් කඳුලක් වුණද්දීය. විජයබාහු අකිල අසලටම ඇවිත් ඔහුගේ දෑතින්ම අල්ලගෙන ඒ මුහුණ දිහා බැලුවේ සමාව අයදින ස්වරයෙන්ම. මට සමාවෙන්න පුතා. මටත් සමාවෙන්න තාත්තේ. මගේ අතිනුත් ලොකු වැරැද්දක් වුණේ. අකිල විජයබාහුගේ කකුල් දෙක අල්ලලා වැදලා සමාව එල්ලුවේ අතපසුවීමකින් වුවත් සමිතාට තමන් කළේ වැරැද්දක් නිසයි. විජයබාහු ආපසු හැරුණේ තමන්ගේ අතේ කවුරු හෝ එල්ලුණා වගේ දැනුණු නිසාය. ඔහු හැරී බැලුවත් එකපාරටම කාවවත් දුටුවේ නැත. තාත්ති. විජයබාහු ඒ හඬ ඇසුණු පැත්තට නෙත් යොමු කළේය. ඒ වෙන කවුරුත් නෙමෙයි. අකිලගේ සමිතාගේ පුංචි සුරතලා. ඒ වගේම විජයබාහුගේ පුංචි මුණුපුරා. විජයබාහු ඔහුව වඩාගෙන සිප ගත්තේ හැනු කඳුලින්මය. ඊළඟට ඔහු බැලුවේ සමිතා සහ අකිල දෙසය. මගේ සල්ලි තණ්හාවයි මාන්නේ නිසා මට හැමදේම නැති වුණා දරුවනේ. පුතාලා දෙන්නාට සේරම ලියලා උදෙන්නම බැරි කරලා රට ගියා. ගියාමයි තව එකකෝ එකක් නෑදු. මම නරක තාත්තා කෙනෙක්. අන්තිමට මට කිසි දෙයක් ඉතුරු වුණේ නෑ. මට සමාවෙන්න පුතා. තාත්තේ දැන් ඔය ඇති. මේ දේවල් වලින් වැඩක් නෑනේ. අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන බලමු. සමිතා කියන්නට උනේ ලොකු හුස්මක් පහත දමමිනි. චූටි පුතා නිදිද සමිතා? ඕෂුම් එකෙන් එළියට අකිල සමිතාගෙන් ප්‍රශ්න කරද්දී සමිතා සිටියේ ඔහුට පිටුපාය. මමයි තාත්තා ගාව අර ඉන්න අය. ඒ දෙන්නා දැන් පුතාව අයිති කරගෙන ඉන්නේ. සමිතා සිනාසෙමින් කියද්දී
අකිල පැමිණ තමාට පිටුපා සිටින ඇගේ බලවටල් දැස් යවී ඇගේ හිඳ හීතල වී ඇද්දිය. සමිතා එහෙම්මම ගල් ගැසීලා වගේ සිටිද්දී අකිල ඇයව දොරටට ගෙන යහන වෙතගෙන ගියේය. අපේ චූටි පුතා ආස වීනේ නංගියෙකුට. තමාව යහන මත හෝවාගෙන කම්මුල් මත සිප ගනිමින් අකිල කීම හමුවේ සමිතාට දැනුනේ ලැජ්ජාවකි. ආදරණීය හෝරා කිහිපයක් ගෙවී ගිය ඔවුන් දෙදෙනාගේ හැඟීම් අවදි කරමිනි. අකිලට ඉබේටම බැලුනේ සමිතාගේ ඇස් දෙසයි. ඒ ඇස්වල කඳුළු. මගේ රැජින ඒමයි. ඇස්වල කඳුළු. ඔයාට පින්නයි. මාව අතෑරියේ නෑ කොයි වෙලාවකවත්. මම වැටුණු හැම තැනකදීම නැගිට්ටවන්න හොයා හිටියා. සමිතා තව ගොඩක් දේවල් කියන්නට උත්සාහ කළත් මුවින් වචන පිට වූයේ නැත. සමිතා කඳුළු වගුරවමින් ඒ කියද්දි අකිල මඳ සිනහවකින් මුහුණ සරසාගෙන ඇගේ නිතින් නැගුණු කඳුළු බිඳු පිසදන් ඒ නැලල සිපුමක් තැබුවේ අපවන ආදරයකිනි. මම ආදරේ මගේ රැජින. ඒ හැමදේම කළේ ආදරයට මැනිකේ. මාත් ආදරේ මහ ගොඩක් අයියේ. ඔයා මට හුස්මක්. සමත්තයි.